සුබ දවසක්. කලින් එපිසෝඩ් එකේ අපි කතා කරේ නැනෝ තාක්ෂණය කියන්නේ මොකක්ද, ඒකේ භාවිත මොනවද කියලා. අද අපි කතා කරන්න යන්නේ නැනෝ පාටිකල් එකක්. කොහොමද අපි ලැබ් එකේ විද්‍යාගාරයේ සරලව හදාගන්නේ කියන එක ඔයාලට පෙන්වන්න. මෙතනදී අපි මම කලින් සඳහන් කරා නැනෝ පාටිකල් එකක් කියන එක අපිට ඇහැට පේන්නේ නැහැ කියලා. මම ඒක අද වෙන විදිහකින් ඔයාලට පෙන්වන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඒකට අද දවසේ මම හදන්නේ gold nano particle. ඒ කියන්නේ රත්තරන් අණු, nano අණු. මෙතනදී හැදෙන nano particle එක නැනෝමීටර් 15ත් 20ත් අතර රේන්ජ් එකේ තියෙනවා. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. මෙතනදී අපි හදා ගන්නවා මුලින්ම gold අයන අඩංගු ද්‍රාවණයක්. ඒක අපි හදාගන්නේ ජලයේ දිය කරලා. එතකොට ගොඩාක්ම සාන්ද්‍රණය අඩු ද්‍රාවණයක් අපි හදාගන්නේ. මෙතනදී ඒත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ට්‍රයිසෝඩියම් සිට්‍රේට් අපි පාවිච්චි කරනවා. මෙතනදී අපි ගෝල්ඩ් ක්ලෝරයිඩ් එක ද්‍රාවණයක් විදිහට හදාගෙන තියෙනවා. මේකේ සාන්ද්‍රණය ගොඩක් අඩු ද්‍රාවණයක්. එතකොට අපි මේක මුලින්ම කරන්නේ රසායනික ප්‍රතික්‍රියාව වෙන්න ඕන නිසා මිශ්‍ර කරන ගමන් සෙල්සියස් අංශක 100 රත් කරනවා. මිශ්‍ර වෙන ගමන් සෙල්සියස් අංශක 100ට රත් කරනවා. මේකෙදි වෙන්නේ ප්‍රතික්‍රියාව වෙන්න උෂ්ණත්වය අපි දෙන්නේ. එතනදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරගන්නයි. අනිත් එක තමයි හැදෙන නැනෝ පාටිකල් එකම සයිස් රේන්ජ් එකේ පවත්වාගෙන යන්න මේ උෂ්ණත්වය වැඩි කරන එක හේතුවක් වෙනවා. දැන් මේ ගෝල්ඩ් ද්‍රාවණය බොයිල් වෙන ගමන් තියෙන්නේ. මම එතකොට දැන් මේකට එකතු කරනවා ප්‍රතික්‍රියාව වෙන්න සිට්‍රේට් සොලියුෂන් එක. මේකේ ගොඩක්ම අඩු සාන්ද්‍රණයේ තියෙන සිට්‍රේට් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට දැන් පේනවා ඇති මේ කිමිකල් දෙක එකතු කරාම රියැක්ෂන් එක වෙන්න පටන් අරන් තියෙනවා. එතකොට අවර්ණ ද්‍රාවණය ටික ටික පාට වෙනස් කරගෙන වර්ණ වෙනස් කරගෙන යනවා. ඒ අතරේ පේනවා ඇති දැන් ඩාර්ක් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොකද සම්පූර්ණ ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි අවර්ණව තිබ්බ ද්‍රාවණය එකපාරටම සිට්‍රේට් එකතු කරාට පස්සේ ඩාර්ක් කලර් එකක් වෙලා ඒක තද නිල් දම් හුරු පාටක් ඇවිල්ලා දැන් ටිකක් රතු පාටට හැරෙනවා කියලා ඔයාලට පේනවා ඇති. මේක තමයි රියැක්ෂන් එක. ඇත්තටම ගෝල්ඩ් ක්ලෝරයිඩ් එක සිට්‍රේට් එකතු වුණාම ගෝල්ඩ් ක්ලෝරයිඩ් ගෝල්ඩ් 3+ අයන් එක ගෝල්ඩ් විදිහට ඒ කියන්නේ ඔක්සිහරණය වෙනවා. ඒ අතර සිට්‍රේට් ඔක්සිකරණයට භාජනය වෙලා තමයි මේ රියැක්ෂන් එක සම්පූර්ණ වෙන්නේ. මෙතනදී තද රතු පාට කියන්නේ අපි කියන්නේ වයින් රෙඩ් කලර් ද්‍රාවණයක් හම්බ වෙනවා. ඒක තමයි අපි කියන්නේ ගෝල්ඩ් නැනෝ පාටිකල් එක හැදුනා කියලා. මම ඒකයි අද කිව්වේ ඔයාලට. අද මම පෙන්නනවා නැනෝ පාටිකල් එකක්. හැබැයි වෙනස් විදිහකට අපිට සයිස් එක පේන්නේ නැහැ. නමුත් වර්ණ වෙනසකින් ඔයාලට තේරෙනවා ඇති අයන් එක කොහොමද නැනෝ පාටිකල් එකක් බවට පත් වෙන්නේ. බල්ක් ගෝල්ඩ් එක කියන්නේ ලොකුවට අපිට පේන ගෝල්ඩ් කලර් එක කියන්නේ තද කහ පාට කියවනේ. මේක නැනෝමීටර් 15 20 අතර වගේ රේන්ජ් එකේ නැනෝ පාටිකල් එකක් තමයි හදන විදිහ තමයි අද ඔයාලා දැක්කේ. ඔව් අද ඔයාලා දැක්කේ ගෝල්ඩ් නැනෝ පාටිකල් එකක් ලැබ් එකේදී හදාගන්න ආකාරය ගැන. ඇත්තටම මේ හදාගත්ත ගෝල්ඩ් නැනෝ පාටිකල් එක අපිට ලොකුවට ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා, භාවිත ගොඩක් තියෙනවා. අපේ රිසර්ච් ටීම් එකේ අපි මේක පාවිච්චි කරනවා කලින් පැහැදිලි කරපු විදිහට වර්ණ සංවේදී සූර්යකෝෂ
හදනකොට ඒකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න භාවිතා කරන මැටීරියල් එකක් විදියට. හැබැයි ඔයාලා හිතන්න පුළුවන් ගෝල්ඩ් කියන්නේ ලෝකේ ගොඩක්ම ගණන් මිල අධික මැටීරියල් එකක්. ඒ වුණාට මෙතනදී අපි පාවිච්චි කරන්නේ බොහෝම සුළු ප්‍රමාණයක ගොඩාක් අඩු කන්සන්ට්‍රේෂන් එකක් තියෙන ද්‍රාවණයක් තමයි අපි අද හදාගත්තේ. හැබැයි ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද නැනෝ ලෙවල් එකට යනකොට එයාගේ භෞතික ගුණ වෙනස් වෙන්නේ. කලර් එක වෙනස් වෙන විදිහ. ඒ වගේම තමයි අනිත් ප්‍රොපර්ටිස්. ඒ කියන්නේ කන්ඩක්ටිවිටි වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි ඕනම මැටීරියල් එකක් තියෙන ලොකු සයිස් එකකින් පොඩි ප්‍රමාණවලට නැනෝමීටර් ප්‍රමාණයට යනකොට යාගේ වර්ණය භෞතික ගුණ එතකොට අනිත් ඉලෙක්ට්‍රොනික ප්‍රොපර්ටි ඉලෙක්ට්‍රිකල් ප්‍රොපර්ටිස් ඒ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි ඒ වගේ විවිධ භාවිතයන් අපි විවිධ භාවිතයන් සඳහා භාවිතා කරන්නේ. ඊට අමතරව දැන් අපේ රිසර්ච් ටීම් එකේට අමතරව මේක ගොඩාක් දුරට වෛද්‍ය විද්‍යාවේ එක එක ඇප්ලිකේෂන් වලට අපි පාවිච්චි කරනවා. කැන්සර් තෙරපි වලට ටාගටඩ් ඩ්‍රග් ඩිලිවරි ඒ කියන්නේ සමහර සෙල්ස් තියෙනවා අපිට ලෙඩ කරන සෙල්ස් ඒකට විතරක් අපිට බෙහෙත් කරන්න බෑ. ඒ වගේ තැන්වලදී අපි මේක කෙලින්ම පාවිච්චි කරනවා ඒ සෙල්ස් ටාගට් කරලා බෙහෙත් ඒ කියන්නේ අපිට මේ ඖෂධ යවන්න. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා වෛද්‍ය විද්‍යාව. ඒ වගේම ඔයාලා දැකලා ඇති අර මේ ටෙස්ට් ඒ කියන්නේ මොනවා හරි ලෙඩක් අපිට තියෙනවා කියලා ඉතා ඉක්මනින් විනාඩි 10ක් 15ක් ඇතුළත අඳුර ගන්න පුළුවන් ටෙස්ට් ස්ට්‍රිප්ස් හදනවා. අන්න ඒ වගේ දේවල් වලදී මේක ලොකු ඉන්ඩිකේටර් එකක්. මොකද නැනෝමීටර් පරිමාණයට යද්දි මේ කලර් එකෙන් අපිට ඉන්ඩිකේට් කරනවා. අපිට දෙනවා මෙයාගේ මේ කියන්නේ මේ ලෙඩේ මේ තියනවා කියන එක හරි නෑ කියන එක තහවුරු කරගන්න ස්ට්‍රිප්ස් හදනකොට අපි මේ ගෝල්ඩ් නැනෝ පාටිකල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා දන්න විදිහට කියන්නේ අර මේ කොස්මෙටික් ප්‍රොඩක්ට්ස් හදනකොට ඒ කියන්නේ අපේ ස්කින් ඒජින් එක නවත්තන්න හදන ක්‍රීම් වලට වගේ දේවල් වලට මේක පාවිච්චි කරනවා. මොකද ඒකෙදි ගොඩක් මේක ස්ටේබල් නැනෝ පාටිකල් එකක්. ඒකෙදි අර ස්කින් ඒජින් එක අඩු කරන එකට ප්‍රොපර්ටිස් මෙයාගේ තියෙනවා. ඒ වගේ විවිධ භාවිතයන් වලට මේ අපි අද හදාගත්ත ගෝල්ඩ් නැනෝ පාටිකල් එක භාවිතා කරනවා. ඕන කෙනෙක්ට මේ කෙමිකල් දෙක තියෙනවා නම් විද්‍යාගාරයක හදන්න පුළුවන්. හදලා බලන්න පුළුවන්. හැබැයි ඊට කලින් සේෆ්ටි ප්‍රිකෝෂන්ස් කියන එක වඩා වැදගත්. මම මේකෙන් මේක පැහැදිලි කරන්නම්. ලැබ් කෝට් එකක්, එතකොට ග්ලව්ස් දාලා, ඇස් ආරක්ෂා කරන්න ගොගල්ස් දාලා, ඒ වගේ සේෆ්ටි ප්‍රිකෝෂන්ස් අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ හදන ද්‍රාවණ ඉවත් කිරීමේදී නිසි ආකාරයෙන් ක්‍රමානුකූලව ඉවත් කරන්න ඕනේ. ඒ වගේම තමයි නැත්තම් කියන්නේ එකපාරටම පරිසරයට මුදා හරින්න හොඳ නැහැ. අද ඔයාලා දැක්කේ ලොකු බල්ක් මැටීරියල් එකක් විදිහට තියෙන රත්තරන් නැනෝ මීටර් සයිස් එකකින් කොහොමද අපි හදාගන්නේ කියලා. ඒකෙන් භෞතික ගුණ ඒ කියන්නේ අපිට පේන වර්ණේ ඉඳන් වෙනස් වෙන එක ගැන අවබෝධයක් ඔයාලා අද ලබා ගන්න ඇති. මේ වගේම එපිසෝඩ් එකකින් අපි ඉදිරියේදී හමු වෙමු. බොහොම ස්තුතියි.